ගිහි පින්නතුන්ටත් ඒ වසාන සමය තුළදී ධර්මානුධර්ම ප්‍රතිපත්තිවල යෙදෙමින් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ සුවපත් කරගන්නට සුදුසුම කාල පරිච්ඡේදයේ විදිහටයි වසාන සමය අපි දකින්නේ. මේ වස් කාලයේ පුරාවටම අප විහාරස්ථානයේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් මාලාවක්ම සංවිධානය කරලා මේ තෙමස පුරාවටම විවිධ පින්කම් සිදු කිරීමට නියමිතව පවතිනවා. සාදු කියමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ඔබ සැමට තෙරුවන් සරණයි. අද අපි ඔබ සැමට කතා කරන්න මොනවද විශ්වාස ඕනේ කියලා නෙවෙයි. මම ආද ඔබ සැමට කියන්නේ මොනවද විශ්වාස නොකරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ ධම්මදේශනා කාලේ ඔබ වහන්සේ ගොඩාක්ම අගාය කාරපු ධර්මය තමයි ගුණ ධර්මය තමයි බුද්ධිය. අපි මේ ඉන්නේ විහිස් ජීවිතේ. අපිට බුද්ධිය තියෙනවා. අපි මේ බුද්ධිය ඇත්තටම හරි විදියට පවිච්චි කරනවාද? ඇත්තටම ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්. අපි ඉන්න මේ ලෝකේ අපි මේ මාධ්‍ය සමාජය බලන්නට ටීවී එකකට බලනවා, ෆෝන් එකකට බලනවා, YouTube, TikTok හැමදේම තියෙනවා. සමහර අය තමන්ගේ විශ්වාස අපිට විකුණන්න ඕන. සමහර අය තමන්ගේ අදහස් අපිට විකුණන්න ඕන. සමහර අය අපිට වැරදි තොරතුරු දෙන්න උත්සාහ කරනවා. ඔබ හිතන්නේ ඔබ සෑම දෙන සියලු දේවල් අතරින් ඇත්තටම ඇත්ත කියද තියනවාද? දැන් හැම පැත්තේ තොරතුරු එනවා අපේ ඔළුවට. ඊට පස්සේ අපේ මනස අපේ මොහොනේ කුළු බංගන වගේ වෙනවා. හැමලම පිට ගන්නවා. මේ මොන වගේ බුද්ධියද? මේක ගැන හිතන්න. මේ ලෝවේ බොරුකාරයෝ හැමදාම ඉන්නවා.
මේ කාලේ තමයි ප්‍රශ්න තමයි බහුතරය තමන්ගේ බුද්ධිය පාවිච්චි කරන්න කම්මැලි වෙලා. නිසා හැමදේම පිළිගන්නවා. මොකක්ද හරිද කියලා නරකද කියලා ඒක බලන්නේ නැහැ. පරීක්ෂා කරන්නේ නැහැ. ඒ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා. තාමයි ශ්‍රාවකයෝ අනිවාර්යයෙන්ම බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ වගේම අපිට කාමවත් රැවටෙන්න නැහැ. අපි මේ ජීවිතේ ගොඩක් වංශනවන්ට අපිට තාර්කණයක් තියෙනවා. සතුන්ට මේ වගේම මෙවැම බුද්ධිය නැහැ. සතුන් වගේ වෙන්න, තර්කය වගේ වෙන්න, තර්කෙන් හේතුව වගේ වෙන්න එක සරලයි. එක සාතුටයි. ඒක හැමෝම කැමති. බේ ඕනේ වදා හිතන්න ඕනේ නේ. කොච්චර ලේසි ජීවිතද? මේ වගේම ජීවිත බුදුරජාණන් වහන්සේක ඒකට අගය කරන්නේ. මේ ලෝකෙ කියන අපිට මාර්ග දෙකක් තියෙනවා. කැමැතිද තෝරා ගන්න. මේ ලෝකෙ පඤ්ඤාව තියෙනවා. පඤ්ඤාව යම මොකක්ද? ඔබ ගොඩක් පොත් කියවුවා. හොඳ අධ්‍යාපනය තියෙනවා. ඒක හොඳයි. ඒක ගොඩක් හොඳයි. ඒ සත්පුරුෂයෙකු වෙන්න ඒක මදි. පඤ්ඤා තියෙන කියන්නේ හරියට යථාර්ථ දකීමට අපි ඒක කොහොමද ලබගන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම බලන්න. කොහොමද නාරකද හොඳද ඇත්තද බොරුද? උන්වහන්සේ ඉගැන්වීම අනුව අපිට ඒක අනුරගන්න පුළුවන්. තව එකක් තියෙනවා. මෝහය. මෝහය කියන්නේ අපි යථාර්ථය ලෝකෙට නරක පැහැදිලි විදිහට බලනවා. දකිනවා. හිතනවා. විනිශ්චය කරනවා. මම අධාරණ කියන්නම්. මේ වගේම අපේ මනස අඳුරේ ඉන්නකොට අපිට හරියට බලන්න බෑ. අපේ S2 ඉස්සරහ මොනවද තියෙන්නේ කියලා අපිට හරියට කියන්න බෑ. අපි හැමිටම අපේ මේ ඉන්නේ රේට. මේ බීම ලනවක් තියෙනවා. කෝඩ් එකක් තියෙනවා. අපි ඒක හොන්නට හරියට දකින්න නැහැ. අපි දන්නේ ඒක සාර්පය කියලා. ඊට පස්සේ අපි පිස්සෙක වෙකේ ගහනවා, භය වෙනවා, කලබල වෙනවා. මොකද අපි මේ යථාර්ථය හරියට දකින්න නැහැ. අපි හිතන්නේ ඒක සර්පේ කියලා. මේක ඔක්කොම අපේ මානස නිර්මාණය විතරයි. ඒක නිසා මේකෙන් ඔබට දකින්න පුළුවන් හරියට යථාර්ථය දෙකීමට කොච්චර වසනවන්ත කියලා කොච්චර හොඳද කියලා. මේ වගේම අපිට හිතගන්න පුළුවන් අපි මේ ලෝකේ තවත් මාර්ග දෙකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කිව්වා සමහර අය මේ ලෝකෙට දකින්න අනුස්සාව. අනුස්සාව කියන්නේ මොකක්ද? අපි හැමදේම හිතන්නේ විශ්වාස කරන්නේ. අපි එහෙම හිතන්නේ. අරගෙන කෙම්මට හැම කිව්වනේ. මගේ නංගි කෙනෙක් එහෙම කිව්වා. මම එහෙම ආරංචි වුණා. ඒ පරම්පරාවෙන් පරම්පරාවට එහෙම කිව්වා. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම ඇත්ත. මම විශ්වාස කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ කිව්වා මේ වගේ දේවල් කවදාවත් විශ්වාස කරන්න එපා. එහෙම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වා අපි හැමදේම විශ්වාස කරන්න ඕනේ. පරීක්ෂා කරනකොට අපිට සමහර දේවල් පිළිගන්න පුළුවන්. ඉක්මනින්ට දේවල් වලට පිළිගන්න එපා. ගණන් ගන්න එපා.
බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට පුහුණු වුණ තමන්ගේ මානස අනුවත හිතන්න. අනිත් අයගේ මානසට අනුව නෙවෙයි. ඇත්තට මේක ගොඩක් වැදගත්. මොකද මේ දවස්වල ගොඩක් තරුණ අය නොමඟ යනවා. ඒ මොකද සමහර දෙමාපියෝ මේක කියන්නේ නැහැ. අපිට මේ පොඩි කාලෙන් ඒක පුහුණු කරන්න ඕන. කොහොමද ජීවිත දාගින්න ඕන. හරි විදියට මොකද්ද? විචාරණ බුද්ධිය. විචාරණ බුද්ධිය මොකද්ද? මම යම් දෙයක් පිළිගන්න මගේ අත්දැකීමකින් විතරයි. අනිත් අය හේම කිව්ව නෙවෙයි. මම Facebook එක ගැන හේම දෙකලා තියෙනව නිසා නෙවෙයි. මම ඒක මගේ අම්මා මගේ තාත්තා මගේ යාළුවෝ හේම කිව්ව නිසා නෙවෙයි. මම ශක්ෂය හොයනවා. මම ඇත්ත සොයනවා. ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ වගේම කෙනෙක් ගොඩක් කැමති නක්කොමක් අගාන කළා. මේ ගැන මේ විචාරණ බුද්ධිය ගැන ලස්සන සූත්‍රය තියෙනවා. අපි හැමෝම දන්නවා මේ කලාම සූත්‍රය ගැන. මේ කලා කේසබුත්තේ ඉන්න ජනතාව බුදුරජාණන් වහන්සේගෙන හෙව්වා. ස්වාමීනි අපිට ගොඩක් අසරණයි. මේ හැමදේම අලුත් කෙනෙක් එනවා. අලුත් කෙනෙක් එවිත් අය මගේ සත්‍ය ඇත්ත විතරයි කියලා. කලින් කෙනා කියපු දේවල් ඔක්කොම බවරු. මම විශ්වාස කරන්න. හැමදේම අලුත් කෙනෙක් හැම එනවා. එයාට කලබල වුණා. අපිට මොන කරන්න ඕනද? බුදුරජාණන් වහන්සේ කිව්වා යම් කෙනෙක් ප්‍රසිද්ධ නිසා විශ්වාස කරන්න එපා. මේ Facebook එකෙන් දැන් ගොඩාක් අය ලෝකු ෆොලෝවින් තියෙනවා. අපි හිතන්නේ මේ සමහර දෙනා ෆේක් නිවුස් විතරයි. අපි හිතනවා මේක ඇත්ත කියලා. මොකද යාට ලෝකු ෆොලෝවින් තියෙනවානේ. අපි හිතනවා ඒක ඇත්ත කියලා. අපිට මේ වගේම ඉක්මනින්ට ලැහිසිතරව දෙන්න. ඒ වගේම යම් කෙනෙක් ලස්සනයි පේනුම ආකර්ෂණය නිසා එයා කියපු දේ ඉක්මනින්ට විශ්වාස කරන්න එපා. පේනුමට රැවටෙන්න එපා. ඒ වගේම පරම්පරාවට හැම කියව නිසා පමණයි ඒක විශ්වාස කරන්න එපා. මේ කාලේ වෙනස් වෙනවා. අනිවාර්ය සමහර දේවල් ආර කාලේ වෙනක් කරන්න දෙන්නේ නැහැ. සමහර විට ඒක සාමාන්‍යයි. අනිත් මේ පොත් ලියලා තියෙනව නිසා යම් දෙයක් විශ්වාස කරන්න එපා. බුදුරජාණන් වහන්සේ ගොඩාක් විශාල දෙයක් කිව්වා. මටත් ඉක්මනින්ට විශ්වාස නොකරන්න. ඇත්තටම මට ගොඩක් පුදුම වුණා. ඒක කියවම බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ ගොඩක් ලෝකෝ මිනිස්සේ. ඇයි එහෙම කියන්නේ? ඒ බුදුරජාණන් වහන්සේ එහෙම කිව්වා අපිට මේ බුද්ධිය පුහුණු කරන්නට. බුදුරජාණන් වහන්සේ කැමතින අමෝලික විශ්වාස, අමෝලික ශ්‍රද්ධාව. මහන්සේ ඒක ඉදිරිපත් කරන්නේ. අපි හැමදෙම විශ්වාස කරන්න කලින්, පිළිගන්න කලින් අනිවාර්යයෙන්ම අපේ අත්දැකීම හොයන්න ඕනේ. මේ ප්‍රමිති මොකක්ද? අපි මේ යම් දෙයක් විශ්වාස කරන්න කලින්, පිළිගන්න කලින් අපි බලමු මේ අපේ ජීවිතේ මොන ප්‍රතිලාභයක් තියෙනවා කියලා. මේ මූලධර්ම පුහුණු කරනකොට අපේ හොඳ ගුණ ධර්ම වැඩි කරගන්නවා නම් අපේ සතුට, අපේ හිත සමය, අපේ ශ්‍රද්ධාව, අපේ චාරිත හොඳ වෙනවා නම්
ඒක පිළිගන්න. නැත්නම් අපේ නානක ගුණධර්ම වැඩි කරනවා නම් අපේ ලාභ, අපේ ලෝභය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැඩි වෙනවා නම් ඒක අනිවාර්යෙන් ප්‍රතික්ෂේප කරන්න. ඉක්මනින් අයින් කරන්න. ඔබ හිතන්නේ අපි කොහොමද අපි බුද්ධිමත් කෙනෙක්ද? බුද්ධිමත් නැති කෙනෙක්ද? අපේ හැමදෙම ජීවිත දකින්න පුළුවන්. අපි හැම හිතමු. සමහර කෙනෙක් කවුරුත් අපේ ළඟ කියොත් අපේ ළඟ ඇවිත් දැන් ඕපදූප බලන් ගන්නවා. අරගෙන මොකද්ද කිව්ව කියලා දන්නවද? මොකද්ද කියලා දන්නවද? මොඩගෙන මොන කරන්නද? විස්තර ඇතු ගණන් ගන්නවා. තොරතුරු එකතු ගණන් ගන්නවා. හොයනවා. අර පතුරවන්න. ඒක හිතන්නේ ඒක කොච්චර මොන දෙයක් කියලා. ඇත්තටම මොඩ කියනකොට ඒක ගොඩක් ලැජ්ජ දෙයක්. අපි බෞද්ධයෝ. අපි එකිනෙකට සතුන් වගේ සලකිනවා. අනිත් අය ගැන ඔබ කියන්නේ ඔයා ආරගෙනාගේ සතුටක්. අපි බෞද්ධයෝ. අපිට එකිනෙකට මෛත්‍රියෙන්, කරුණාවෙන් සලකන්න ඕනේ, හැසිරෙන්න ඕනේ. පන්සලට ගිහින් පන්සලට පීඩ වෙනකොට අනිත් අය ගැන නරක විදියට කතා කරන්න. පන්සල රැකගෙන සීල කරගෙන ඒක ගන්න නෑ. තියාගන්න නෑ. ඒක දෙතම ගොඩක් පෞදයක්. සර්පයෝ වගේ වෙන්න එපා. මේ ලෝකේ කොච්චර ප්‍රශ්න තියෙනවද? යුද්ධේ තියෙනවා. ප්‍රශ්න තියෙනවා. ක්‍රයිසිස් තියෙනවා. තම මේ වගේ ඇත්තටම ගොඩක් නාරක දේවල් කරන්න. අපි බුද්ධිමත් කෙනෙක් වෙමු. සමහර මේ කවුරුත් ඔබ ළඟ කියොත් ඔබ ළඟ ඉවිත් අනිත් අය ගැන ඔබ දුක කියනකොට ඒක ප්‍රතික්ෂේප කරන්න. S දෙකට අපේ S දෙකකින් දෙකින්න කලින් මේ තිරාන ගන්න එපා. විනිශ්චය කරන්න එපා. බහදාස් කියන්න එපා. ඒක අනිත් අයට කියන්න එපා. ඒක අපි කලින් ඔබ ඇද්ද බලන්න. මේ හිතන්නේ මේ ලෝකේ කොපමණ ගොඩක් අහිංසක ජීවිත නැති වෙලා ඔබ නිසා. ව්‍යාජ කතාව නිසා. මම දන්නවා මේ ගොඩක් තරුණ අහිංසකය ඔබ නිසා තමන්ගේ ජීවිත පාවෙලා. ඒක හිතගන්න පුළුවන්ද? අපිට ආයෙත් කොච්චර දෙන්න පුළුවන් කියලාද? ඒක පොඩි දෙයක් නෑ. මම ඒක කියන්නේ ධර්මයේ විතර නෙවෙයි. මම ඒක කියන්නේ මනුෂ්‍යත්වයට. හිතන්න. ගොඩක් සාදුට හොඳ පවුල් කැඩිලා තියෙනවා. අපතුම නිසා, ෆේක් නිවුස් නිසා. අපේ තියෙන මේ බුද්දිස් කමියුනිටි අපිට අනිවාර්යයෙන්ම එකිනෙකට ආරක්ෂා කරන්න ඕනේ. එකිනෙකට විනාශ කරන්න ඕනේ නෑ. මටත් ඔබට මේ වගේ ප්‍රශ්න ඔබගෙන් අහන්න. මම නොදන්න දේවල් කියපු නිසා මම හරියට නොදන්න දේවල් කියපු නිසා මම දැක්කේ නැති දේවල් කියපු නිසා මම අනිත් අයට කොච්චර ඉඳන් නැතිද මේ වගේම වැරද්දක් කවුරුත් මොහොත දෙන්න ඕනේ නැහැ.
අපිට ඒක කරන්න ඕනේ. අපිට ඇත්තටම පින්වත් කෙනෙක් ඕන නම් පන්සලට යන්න විතර ඒක ඇත්තටම මදි. අපි මේ පන්සල සීල රැකගන්න, තියගන්න, පංචශීල සදානම් කරන්න ඒක හොඳයි. මේ සීල අපිට තියාගන්න ඕන පන්සලකින් පිට ගියොත්. පන්සල ඇතුළ විතර නෙමෙයි. මේ සීල මේ හොඳ චාරිතය අපි තියන්නේ අපි ගෙදර ඉන්නකොට අපේ යාළුවෝ එක්ක කතා කරනකොට අනිත් අය ගැන කතා කරද්දී අනිත් අය එක්ක කතා කරද්දී පන්සලට ගිහින් පූජා කරන්න විතර නෙමෙයි. එහෙමනම් මේ පොකුණ ගොඩක් මදි. මේ හිතන්න බුදුරජාණන් වහන්සේ කිව්වා මේ දාස කුසල කර්ම ඒකකින් තියෙන්නේ සම්පප්පලාප. සම්පප්පලාප කියන්නේ මොකක්ද? අනවශ්‍ය කතා, වියර්ජ කතා. අපිට බුද්ධිමත් කියන්නේ නැත්නම් අපිට නොදන්න විදිහට ඒක කරනවා. මේ පව් ඇස් කරගන්නවා. බහෙම්ම දන්නවා. අපි එහෙම කරන්න. මොකද අපි හිතන්නේ අපි හපුද අපි දැකපුද මම හිතවල ඔක්කොම හරි. අනිත් අයද අහන්නේ නැහැ. අනිත් අයගේ පැත්ත අහන්නේ නැහැ. අනික අපිට සමහර අය එහෙම ලොකු සතුටක් ලැබෙනවා. අනිත් අය ගැන නරක දේවල් කියනකොට. හැබැයි මේ වගේම සතුට ටිකටම තියාගන්න බෑ. හොඳ කෙනෙක් වීමට තමයි අපිට සදාහටම සතුට වෙන්න පුළුවන්. මමට රිදෙන්නේ නැහැ. මම අනිත් අයට රිදෙන්නේ නැහැ. එහෙම කෙනෙක් වුණත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ ජීවිතේ මේ ළඟ ජීවිතේට අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. මේ වගේම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේශනා කරපු අන්තිම වචන මොකක්ද කියන්නේ? පය ධම්ම සංකරා පමණන සම්පදේත. ඒ කියන්නේ මොකක්ද? ධර්ම මොකක්ද? එහෙමනේ අනිත්‍යයි. එහෙමනේ මේ අපේ කාලේ ගොඩක් ඇති. අපිට ගොඩක් හොන්නටම උත්සාහ කරන්න ඕන, ප්‍රාමයෙන් උත්සාහ කරන්න ඕනේ. අපි අනිත් අයගේ ජීවිතය ගැන කතා කරනකොට අපි කොහොමද අපේ කාලේ නැස්ති කරනවා? ඒක හේතුවද? මේ කාලේ අපි අනිත් අයට උදව් කරන්න පුළුවන්. අපි ඇත්තටම ගොඩක් පව විදියට ඒක නැස්ති කරනවා. අපි හිතනවා අපි සදාහටම ජීවත් වෙයි කියලා. අපි අනිත් අයට රිද්දන්නකොට අපි මේ ප්‍රතිලාභය හිතන්නේ නැහැ. අපි මේ ජීවිත අපි සදාහටම ජීවත් වෙන්නේ නැහැ. මේ ජීවිතය හැමයි. අපි අනිත් අය රිද්දන ප්‍රතිලාභ කර්ම මොහොන දන්න ඕනේ. එමම හිතන්නේ අපි බෞද්ධ ශ්‍රාවකයෝ හොඳ ශ්‍රාවකයෝ වෙන්න ඕනේ කියලා. එහෙනම් අපි මේ බුද්ධිය මේ මානස හොඳ උදව් යූස් කරන්න, පාවිච්චි කරන්න ඕනේ, භාවිත කරන්න ඕනේ. අපිට මේ මානස තුලින් ගොඩාක් මේ ලෝකෙට ලොකු දපක් දෙන්න පුළුවන්.
ගොඩක් හොඳ සේවාවක් කරන්න පුළුවන්. හැබැයි අපි කොහොමද මේ හොඳ ජීවිතය කතා ගන්න පුළුවන්? හරියට විදිහට යථාර්ථ දකින්න. නිසා ආදෙන්ද අපි ඒක කරමු. ආදෙන්ද මේ පොරොන්දු 4ක් ඊට කරමු. එක මම හැමදාම සත්‍ය කියන්නම්. දෙක මම අහන හැම දෙයක්ම ඉක්මනින්ට විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස කරන්න කලින් මම ඒක ඇද්දමකින් බලන්නම්. පුහුණු වෙන්නම්. උත්සාහ කරන්නම්. 3ක් මගේ ඇස් දෙකින් දැකපු දේවල් හරිද නොදන්න නැතුව මම විනිශ්චය කරන්නේ නැහැ. මම තීරණ ගන්න නැහැ. 4ක් මම සාදාහතම ප්‍රඥාවෙන් ජීවත් වෙයි. ඇත්තටම අපිට මේ වගේම දේවල් මේ වගේම පොඩු ඊට කරොත් අපිට ලෝකු ලස්සන ජීවිත කරගන්න පුළුවන්. මේ ජීවිත සතුටින්ට අපි අනිත් අය එක්ක සතුටින් ඉන්න පුළුවන්. සංසුන්කම ඉන්න පුළුවන්. අහිංස වෙන්න පුළුවන්. එනිසා පින්වත්නි මම ඇත්තටම ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට හැමදාම මේ ධම්මදේශනාව මතක් වෙන්නේ කියලා. මම ඒක කියපු විතර නෙවෙයි. මේ ඔක්කොම කියපු බුදුරජාණන් වහන්සේ, මේ ඔක්කොම දාර්ශනික කරපු බුදුරජාණන් වහන්සේ. මම ප්‍රාර්ථනා කරනවා මම මේ ධම්මදේශනාව මතක් වෙයි කියලා. නාරක පින්වත් නැති මිනිස්සුන්ට මොහොන දෙනකොට මේක ගැන මේ ධම්මදේශනාව ගැන මතක් වෙන්න. සමහර අය ඔබට අකුසල් දේවල් පෙදලෙන්න කැමති, පෙදලෙන්න හිතෙනවා ඒ කාලේ මේ ධම්මදේශනාව ගැන මතක් වෙන්න. ඒක ප්‍රතික්ෂේප කරන්න. මම ඒක කරන්න එපා කියන්න. මම මේ වගේම ඕපදූප මේ වගේම වැඩකට නැති දේවල් මම එකතු වෙන්නේ නැහැ. හැමදේම තමන්ගේ ජීවිතේ, තමන්ගේ සිත බුද්ධිමත් පිරිසිදු තියාගන්න. ඒ වගේම අපි මේ ප්‍රඥාවෙන් සාධින් ජීවත් වෙන්න ඕන නම් අපි හරියට පිළියෙත දේවල් දකින්න ඕන නම් අපිට තවත් දෙයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ භවනාව. අපි මේ භාවනාවෙන් දකින්න පුළුවන් මේ හැමදේම ඇත්ත ස්වභාවය. ඒ නිසා මම දැන් ඔබගෙන් ඉල්ලනවා අපි ඒක දැන් කරන්න පුළුවන් විනාඩි කිහිපයක් අපි භාවනා කරමු. අපි දැන් අද තියෙන මේ ඇත්තටම ගොඩක් ලස්සන පරිසරය පින්වත් මිනිස්සු අද එක සතුටින් පස්සට කරන්න පුළුවන්. දැන් අපි S2 වහගෙන පහසු විදියට වාඩි වෙන්න ඉඳ ගන්න. ඊට පස්සේ අපේ නාසය හුස්ම ගන්න. පින්වත්නි මම ප්‍රාර්ථනා කරනවා
සෙමත නිරෝගී වේවා. සුභකේතුන් වේවා. යහපත් වේවා. සත් වේවා. බුද්ධිමත් වේවා. සාදු සාදු සාදු. ආකාසත්තා ච බුම්මත්තා දේවානගා මහිද්දීකා පුඤ්ඤන්තං මොදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානගා මහිද්දීකා පුඤ්ඤන්තං මොදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. ඊදමේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඊදමේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඊදමේ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. භවතු සම්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබේ බුද්ධානුභාවේන සාදසොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබේ ධම්මානුභාවේන සාදසොත්ති භවන්තු තේ. භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා සබ්බේ සංඝානුභාවේන සාදසොත්ති භවන්තු තේති. සාදු සාදු සාදු. පින්වත්නි, මේ ධම්මදේශනාව ආයත සංවිධාන කාරණ ආයත උදාව කාරණ ආයත ගොඩක් පින් සිද්ධ වේවා. සාදු සාදු සාදු. මේ ධම්මදේශනාවට එවිත් තහන්න ගොඩක් පින් සිදු වේවා. සාදු සාදු සාදු. හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. මම ලොකු ගැටලුවක් පුනේ නෑනේ. මම ගොඩාක් සතුටු වෙනවා පුංචි වයසක බෞද්ධ රටක නෙවෙයි නේද? හැබැයි ධර්මයේ Tamanට පහස ලැබිලා ඒ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය හා ලෝකයේ සංසාරී ස්වභාවය දකින්නට උත්සාහ ගන්න චරිතයක්. එතුමි දේශනා කරපු කාරණා ටික තුළ ඔබට යමක් දැනෙන්න ඇති. ඒ ගැඹුරු දහම් කරුණ එතුමිය ගවේෂණාත්මක තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන ඒවා අපිට දැන් අපිට භාෂාව පිළිබඳ දැන් අපිට වගේ චතුර විදිහට අපි භාෂාව කතා කරන්න බැරි වුණාට ඒ දේශනාව තුළ එතුමිය කියන උත්සාහ ගත්තේ ධර්මයේ හරය පිළිබඳව අපේ ජීවිත අවබෝධයට කොහොමද ගලපගන්නේ කියලා. විශේෂයෙන් කාලාම සූත්‍රය ඇතුළේ නේද? කාලාම සූත්‍රය ඇතුළේ අපි හොරොත් දාන සූත්‍රය. ඉතින් මේ කාර්යය අපිට වෙන් කරලා ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කාලයක් ඉඳලා ඊටාම දින දෙක තුනක් මම දැන් ඇවිල්ලා අපහසුකම් මැද අපේ ආරාධනාව බැහැර නොකර කාර්මිකව බාරගෙන වැඩම කළ ඒ ධර්ම දේශනාව පැවැත්වූ අපි ඉතාලි ජාතික ගෞතමී මෙහෙණින් වහන්සේට අපි ත්‍රිවිධ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. ඒ විතරක් නෙවෙයි තුමිය මම හිතනවා මම දන්න විදිහට භාෂා 5ක් විතර නේ. භාෂා 5ක් විතර කතා කරනවා. ඔව් එහෙමයි. භාෂා 5ක් විතර කතා කරන්න පුළුවන්. මම දන්න විදිහට පොත් කීපයක් ලියලා තියෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන්. ඉංග්‍රීසි, චීනා, ඉතාලි, සිංහල සහ ස්පාඤ්ඤ භාෂාව සහ මම පොඩි කාලේ රාශිය භාෂාව ඉගෙන ගත්තා. දැන් ටිකක් මතක වෙලා.
මෙම්ම කියවන්න පුළුවන්, ලියන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන්. ඔබේ පුතුමගේ ජීවිතයේ ධර්මයේ ගොඩාක් සමීප වුණා. සමීප වුණේ මම දන්න විදිහට ඉතාලියේ ඉගෙන ගන්න කාලේ ඉතාලියේ පාසලේනේ. ඔව්. පුතුමගේ ටීචර් විසින් එහෙමයි තමයි ධර්මයේ මේ පිළිබඳව දැනගන්න ලැබුණේ. මම හිතන ලාංකීය ස්වාමින් වහන්සේ නමක් පන්සලක් ඒ ගිහිල්ලා ස්වාමින් වහන්සේලා සමග සාකච්ඡා කරනකොට තමන්ගේ හිතේ නිවීමක්, තමන්ගේ තිබිච්ච ගැටලු ප්‍රශ්න වලට උත්තර ධර්මයේ තුලින් හොයා ගන්නවා. ඒ අනුව තමයි ධර්මයේ නැඹුරු වෙලා පැවිදි බවට පත් වෙන්නේ බුරුමේ. එහෙමයි. බුරුමේ පැවිදි බවට පත් වෙන්නේ. ඉතින් මම හිතනවා අපිටත් වඩා මම හිතනවා දීර්ඝ වශයෙන් මේ කෙටි කාලය තුළ ධර්මයේ තුළ තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට උත්සාහ ගන්න වටින චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ලෝක කවුරුත් එතුමිය හඳුනන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. අපිට ಜಾති, ආගම්, කුලමල, ප්‍රදේශ ભેදයක් නැහැ. මේ ධර්මයේ කාට සමානව දේශනා කරපු ධර්මයක්. ඒ අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරනවා නම් ඒ නිවීම ඇති කරගන්න අපි කාටත් පුළුවන්කම ලැබෙනවා. ඒක ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදි කතාව. ඉතින් මේ වෙලාව මම අවස්ථාවේදී ධර්ම දේශනා නිමාවටපත් වෙච්ච වෙලාවේදී විශේෂ පුණ්‍යානුමෝදනා සිද්ධ කරන්න මම මුලින්ම මතක් කළා. අපේ ගෞතම මෙහෙණින් වහන්සේ මට සම්බන්ධ කරගන්න පුළුවන්කම ලැබුණේ මා විසින්ම ප්‍රවෘත්ති භූමියට පත් කරපු මෙහෙණින් වහන්සේ නමක් ඉන්න කුරුණෑගල අමප්පොළ ලක්කනා මෙහෙණින් වහන්සේ එතුමියගෙන් තමයි සම්බන්ධතාවය ඇති කරගෙන කතා කළේ. ඒ වෙන කොටත් ඕස්ට්‍රේලියාවේ හිටියේ. මට මතක් කළා ස්වාමීන් වහන්සේ මට ලංකාවට එන්න බලාපොරොත්තු වෙන ආපනින් මට දිනයක් දෙන්න පුළුවන් කියලා මට කල්ලාතුන් දැන්නුවා. ඒ අනුව මේ නිකිණිපුර පසළොස්වක බොහෝ දවසේ YouTube නාලිකාවකින් බලන්න පුළුවන්. ඒකේ නම තමයි ලෝකවාසිය. මේ ඉන්නේ ලෝකවාසිය. මෙතුමාගේ තමයි නාලිකාව, YouTube නාලිකාව. එතුමා මට පොරොන්දු වුණා මේක පටිගත කරලා මේ ලැබෙන පොහොව දවසේ ලෝකයේටම ලෝකවාසීන්ට මේක අහන්න දකින්න අවස්ථාව දෙනවයි කියලා ඔබත් එක සටහන් කරගෙන මොකද නාලිකාව ලේසි වැඩි. ලෝකය හැම නෙවෙයි ලෝකවාසියා. එකකින් බලන්න. පිරිකර පූජා කරන අතරම මතක් කරන්නම් පිනතුනේ මේ වස්සාන